long on and ball monkey for the weeks after that one. පොල් ටිකක් ගාලා දෙන්න. ඒ රැට රොටි කමුද? හදන්න. එහෙනම් පොල් ටිකක් ගාලා දෙන්නකෝ. ඈ? පොල් ටිකක් ගාලා දෙන්නකෝ. ප්‍රබෝධ පොල් ටිකක් ගාලා දෙන්නකෝ. මොකක්ද අනේ ඔය පොල් ගෑම් හැමදාම? හවසට හැමදාම පොල් ගාන්නයි. මොකක්ද මේ? One eternity later. මේ මොකද්ද මේ? පොල් ගානවා දෙන් බේරෙන්න මෙන්න ගෙනාව නියම් භාණ්ඩයක්. දැන් ඉතින් ගාගන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා දකින්න ඇතිනේ මට මේක හම්බුනේ කොහොමද කියලා. අද බ්ලොග් එක ගෙනෙන්නේ මේක ගැන තමයි. මේක ලක්‍රෝ කොකනට් ස්ක්‍රැපර්. මේක ඩොමෙස්ටික් ස්ක්‍රැපර් එකක්. මේ ගෙදර වැඩවලට පාවිච්චියට හොඳටම ඇති. ඒ වගේම තමයි මේකේ ලොකු ඒවත් තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු වැඩ කරන අයට ඒව හොඳයි. අපි ඉතින් ගෙදර පාවිච්චියට දිනෙදා වැඩ කරගන්න මේක ඇති. මේක මේ ගොඩක් ලොකු කරන්ට් එකක් යන්නේ මේකට. මේකට වොට් 150යි යන්නේ. එතකොට ඒක මේ සාමාන්‍ය ඉතින් ගෙදර දොරේ පාවිච්චියට ගන්න කරන්ට් එකත් ලොකුවට නොයන හොඳ මැෂින් එකක්. ඒ වගේම මේකේ හොඳ සේෆ්ටි එකක් තියෙනවා. මේකේ ස්විච් කන්ට්‍රෝල් ඒවා තියෙනවා. සේෆ්ටි පැත්තත් හොඳටම තියෙනවා. එහෙනම් මේක අරගෙන බලමු මොන වගේද කියලා. තමයි මේක තියෙන්නේ. මේ පැත්තේ තමයි ස්විච් තියෙන්නේ. මේකේ මිල උනේ 13690යි. විශේෂයෙන්ම කියන්න ඕනේ මේක ශ්‍රී ලංකන් ප්‍රොඩක්ට් එකක්. මේකෙන් තමයි කන්ට්‍රෝල් කරන්නේ. මේක ගානකොට මේ මෙතන බටන් එක ඔබාගෙන තමයි මේ වැඩ කරන්නේ. අපි බලමු මේක කොහොමද පාවිච්චි කරන්න පුළුවන් විදිහ කියලා බලමු. අපි එහෙනම් දැන් ගාලා බලමු. ඉස්සෙල්ලම ඔයාලට දෙයක් කියන්න ඕනේ. මේකේ වොරන්ටියක් තියෙනවා අවුරුද්දක. ඊට පස්සේ ඊට අමතරව යාළගේ මේ භාවිතයට උපදෙස් දෙන පත්‍රිකාවක් තියෙනවා. අපි මේක බලන්න ඕනේ අනිවාර්යෙන් පාවිච්චි කරන්න කලින්. ඒකේ මේ එයාලා කියලා තියෙනවා මේක ගෘහස්ත භාවිතයට පමණක් නිපදවලා තියෙන හින්දා වරකට පොල් ගෙඩි 4කට 5කට වැඩිය ගන්න එපා කියලා. විනාඩි 20කින් පසුව තමයි ආයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ තලය පිරිසිදු කරන්න වෙනම දීලා තියෙන උපදෙස් මමත් දැන් මේ විදිහට පිරිසිදු කරගත්තා. ඒ වගේ මේක මේ උපදෙස් පත්‍රිකාව බලලා වැඩ කරන්න පටන් ගන්න ඕනේ. එහෙනම් අපි ගාලා බලමු කොහොමද වෙන්නේ කියලා.
මේකේ මේ පොලුත් එහෙම ලොකු අවුලක් නෑ මේ සින් හොඳටම හීනිවට තියෙනවා අවුලක් නෑ මේකේ මේ අර අපිට ඉතින් සතියකට අවශ්‍ය විදිහට පොල් ගෙඩි 4ක් විතර ගාලා භාජන වල දාලා මේ ෆ්‍රිජ් එකේ දාලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලේසි වැඩ පහසු කරන දෙයක්. කැමති නැති ඔයාලත් අරන් බලන්න කොහොමද කියලා. එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ගිහින් එන්නම් ආයිත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එසකම් බයි.